සියලු දෙනාටම උතුම් මුරුවන්වැලි මහා සෑරදුන් වහන්සේගේ ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ පිට ආශිර්වාදය නොඩුව ලැබේවා කියලා ඔයගොල්ලෝ හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් දැන් කීප දවසක්ම වීඩියෝ එකක් ගෙනෙන්න බැරි වුණා. අලුතෙන් හදන දේවාල මන්දිරේ වැඩ කටයුතුත් එක්කලා. ඉතින් අද ඉඳලා වීඩියෝ දිගටම ගෙනවා. අද වීඩියෝ එකෙන් කතා කරන්න නම් දරුවනේ වරම් මාලාවන් සම්බන්ධව විශ්වයෙන් ලැබෙනා වූ පණිවිඩයක් දෙවියන්ගෙන් ලැබෙනා වූ පණිවිඩයක් සම්බන්ධව තමයි ඔයගොල්ලෝගේ වරම් මාලාව රැකගන්න, ඔයගොල්ලෝගේ වරම් මාලාව පරිස්සම් කරගන්න මම අද මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් දරුවනේ විශ්වය හරහා උතුම් වූ ගණපති දේවරාජෝත්තමයන් වහන්සේ හරහා තමයි මේ පණිවිඩය මාවිත ලැබෙන්නේ. ඉතින් ඉදිරි කාලය තුළදී දරුවනේ වරම් මාලාව මේ මාසේ ඉඳලා තමයි පටන් ගන්න. ඉතින් මට වීඩියෝ එක ගේන්න බැරි වුණා. ඒකට සමා වෙනවා. මේ මාසයේ සිට මාස 3ක් 4ක් වගේ කාල සීමාවක් යනකම් වරම් මාලාවක් මූලික වෙන්න පුළුවන්. වරම් මාලාවකින් වැඩ කරන දරුවන් වෙන්න පුළුවන්. මේ කුමන මට්ටමේ ඉන්න දරුවන්ටත් මේ කාරණාව බලපාන දරුවනේ. ඉතින් වරමකට වරම් මාලාවන්ට සෑම වරමකටම යක්ෂ දේව එතකොට සීවරන් අඩ සීවරන් ආරුඩවරන් ඔය කියනා වරම් මාලාවන් සියල්ලටම එක සමානව මේ ගැටලුව බලපානවා. ගැටලුවක්ම කිව්වට මේක ගැටලුවකුත් නෙමෙයි පුත් දරුවනේ. මේක උතුම් වූ ගණදෙවියන් හරහා ලැබෙනා වූ ශක්තියක්, ශක්ති මාලාවක් එක්කම ඉතින් පරීක්ෂණ කාලයක් වරම් මාලාවන්ට දෙනවා. මොකද අද වෙන විට දරුවනේ වරම් මාලාවන් වලින් අකටයුත්තකම් කරනවා වැඩි බොහෝ දරුවන් ප්‍රමාණයක්. ඒක නිසා වරම් මාලාවෙන් දෙන්නම වරම් මාලාවන් අඩු වෙනවා. ඉතින් අද කියන්න කාරණාව තමයි විශ්වය හරහා උතුම් වූ ගණ දේවතාවුන් වහන්සේ හරහා ඔයගොල්ලන්ට ලැබෙනා වූ පණිවිඩයක් තමයි දරුවනේ. ඉදිරියට එන්නා වූ මාස 3-4ක් කාලයක් ඇතුළතදී Tamanට වරම් මාලාවට නැවත අලුතෙන් උතුම් වූ ගණ දේවතාවුන් වහන්සේ හරහා ශක්තියක් ලැබෙනවා. ඒ ශක්ති මාලාව Taman හරියට වටහා ගන්න ඕනේ. ශක්ති මාලාව Taman දරා ගැනීමක් කරගන්න ඕනේ. ඉතින් දැඩි හිසේ කැක්කුම් මාලාවක් එන්න පුළුවන්. කොඳු නාරටි කැක්කුමක්, වේදනාවක්, හිරිවැටීමක්, එතකොට සන්ධිපත් රුදාවක් වගේ බඩේ කැක්කුමක් වගේ එන්න පුළුවන්. මේක දැනෙන්නේ නම් ගොඩක් වෙලාවට දරුවනේ බ්‍රහ්ම හෝරාවට කියන්නේ පාන්දර ජාමයේ වගේ තමයි මේ ගැටලුකාරී තත්ත්වයක් එන්නේ. මේක ලොකුවට හිතන්න එපා. එතකොට තව දෙයක් තමයි පුතේ මේ මම කිව්ව මුලින්ම මේ කාල සීමාවේ යම් පරීක්ෂණ කාලයක් එනවා වරම් මාලාවක් කරන ඔයගොල්ලෝ හැමෝටම ඔයගොල්ලොන්ටත් මටත් එක්කලාම. ඉතින් අධික කේන්ති යෑමක් එතකොට කාමුක හැඟීම් වැඩි වීමක් මේකෙදී ගොඩක් විශේෂයෙන් බලපානක් ගෑනු දරුවන්ට කාමයේ පැත්ත. ඒ කියන්නේ කාමුක හැඟීම් බහුල වෙන කාලයක් වෙනවා මේ මාස 3 ඇතුළත. ඉතින් කාමය එතකොට කේන්තිය කියන දේ පාලනය කරගත්තේ නැත්නම්, ඉවසීම නැත්නම් වරම් මාලාවකින් වැඩේට කටයුතු කරගෙන යන්න බෑ. ඒ වරම් මාලාවේ ඒ දෙන්නව පරීක්ෂණ කාලය ඔයගොල්ලෝ අසමත් වෙනවා. ඉතින් ඔබ කඩා වැටීමකට ලක් වෙනවා. එතනින් එහාට ඒ වරම් මාලාව නැවත ගොඩ ගන්න නම් දරුවනේ මුලින් ඉඳලා පටන් ගන්න වෙනවා. ඉතින් මම මේක කලින් දැනුවත් කරන ඔයගොල්ලෝ හැමෝටම ඔයගොල්ලෝ හොඳ දැඩි කල්පනාකාරී වෙන්න ඕනේ. ආගමට දහමට ලැබි වෙලා බුද්ධ වන්දනාව කරලා ඒ පිරිසිදුව තමන් භාවනා කරන්න ඕනේ. අනිවාර්යෙන් මේ කටයුත්තේදී භාවනාවන් අනිවාර්යයෙන්ම වඩන්න ඕනේ. එතකොට තමන්ට අරින්නා වූ කාමුක හැඟීම් කියනා වූ දේවලුත්, ඉවසීම නැති වෙන දේවලුත්, කේන්ති යෑම වගේ දේවලුත් පාලනය කරගැනීමේ හැකියාවක් තියෙනවා භාවනාව තුළින්. ඉතින් හොඳින් භාවනාව වඩන්න කියලා ඔයගොල්ලෝ හැමෝගෙම ඉල්ලනවා. ඒ වගේම තමයි දරුවනේ දේවල් වලට කැඹුරු මාලාවේ යම් අඩුවීමක් තියෙනවා. අනිවාර්යෙන් මේ වෙනකොටත් බොහෝ දරුවන් ප්‍රමාණයගේ කැඹුරු මාලාව නම් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ කැඹුරු මාලාවන් අඩුවීමටත් හේතුව මේ කාල සීමාව
ඒ දෙන්නව පරීක්ෂණ කාලය හා ඒ දෙවියන්ගේ පරීක්ෂණ කාල සීමාවන් නිසා. ඉතින් දරුවනේ හොඳ සිහි බුද්ධියෙන් කටයුතු කරන්න. ඉදිරියට වරම් මාලාවේ මේ ශක්ති මාලාවන් තුලින් ඔයගොල්ලෝ හැමෝටම වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. හැබැයි මේ පරීක්ෂණ කාල සීමාවෙන් සමත් වෙන දරුවන්ට පමණයි. ඉතින් දරුවනේ මම කිව්ව ආකාරයට බුද්ධ වන්දනාව කරලා ඒ බණ භාවනා කරලා තමන්ගේ හිත පිරිසිදු කරගෙන ඒ වැඩ කටයුතු ටික කරගන්න. ඉතින් මම හැමදාම කියන ඔයගොල්ලන්ට දරුවනේ වරම් මාලාවකින් වැඩ කටයුතු කරන්න නම් අනිවාර්යෙන් හිත පිරිසිදු වෙන්න ඕනේ. තමන් සිනාමුසු මූණෙන් නිතර ඉන්න ඕනේ. ඒ වගේම තමන් මේ කාල සීමාව තමන් අර තමන්ගේ හිත යන්නා වූ දේවල් කාමුක හැඟීම් පැත්තට නොයවා තමන්ට පුළුවන් හැම වෙලාවකම බුදුන් වන්දනා කරලා පිනට මොනවා හරි යම් කෙනෙකුට දීලා සතෙකුට හෝ කෑම ටිකක් දීලා ඒ පින්පෙත් තමන්ගේ ඥාති දේවතාවුන් වහන්සේලාට මේ විශ්වයේ ඉන්නා වූ සියලුම දේව දේවතාවුන් වහන්සේලාටත් අනුමෝදන් කරලා තමන්ගේ ඉදිරි ගමනටත් ඒ පින්පෙත් අනුමෝදන් කරගෙන ඒ වැඩ කටයුතු ටික පිළිවෙලට ලස්සනට කරගෙන යන්න. එතකොට තමන්ට ඒ ගමන සාර්ථකව ගමන් කරන්න පුළුවන්. ඉතින් දරුවනේ දිගින් දිගට මම වීඩියෝ පළ කරන මම මේ කෙටියෙන් තමයි ඔයගොල්ලන්ට මේක පණිවිඩය ගෙන ආවේ. මොකද වීඩියෝ එකක් දාන්න ඕන නිසා. ඉතින් පැහැදිලි නැති තැන් අපැහැදිලි තැන් තියෙනවා නම් ඔයගොල්ලෝ හැමෝගෙම ඉල්ලනවා කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් ඔයගොල්ලෝ හැමෝටම උත්තර දෙන්නම්. මොකද්ද මේක කියලා පැහැදිලි කරලා දෙන්න. ඉතින් දරුවනේ එහෙනම් අදට වීඩියෝ එකෙන් සමුගන්නම් ඔයගොල්ලෝ හැමෝගෙම අනිවාර්යෙන් වීඩියෝ එක subscribe කරන්න. බෙල් අයිකන් එක ඕල් කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ වල ගාවටම දෙන්න ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි දරුවනේ අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ටත් දැක ගන්න වීඩියෝ එක ෂෙයා කරලා channel එක ඉදිරියට ගෙන යාමට ඔයගොල්ලන්ගේ උපරිම සහයෝගය ලබා දෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් එහෙනම් අද වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම සියලු දේව දේවතාවුන් වහන්සේලාගේ පීඩා ආරක්ෂාව ලැබේවා කියලා වීඩියෝ එකෙන් සමුගන්නවා.